मांसो के मायरो समल कोई रम्य मनहर दलदा මැතුවේ අමුතු වැඳුම් ඇඳ හඬවන රබාන කියති රසාහන කවලා බයිලා ලංකාරය ඔබට අපේ ගීත සාහිත්‍යය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන හේතුවතුන්ට විවිධ තේමාවන් ඔස්සේ විවිධ ශෛලීන්ගෙන් අපේ රටේ විශිෂ්ට ගීපද රචකයින් නිර්මාණය කරපු ඒ වගේම මේ ගායක ගායිකාවන් අපිට තිරණ කරපු ගීත පිළිබඳව වෙනස් කෝණයකින් වෙනස් මානයකින් බලමින් ඒවා ගැන අඩහෝරාවකට ආසන්න වෙන කාලයක් අපි විවරණයක දෙන බයිලා ලංකාරයේ තවත් වැඩසටහනකටයි අද ඔබට ආරාධනා කරන්නේ. සුපුරුදු ලෙසින් පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් සේනාරත්න කාර්ය සම්සයගේ මේ රස විමසුමෙන් තමයි බයිලා ලංකාරය අපි හැඩ වැඩ කරගන්නේ. ඉතින් අදත් අපි ඒ වගේ එක් තවත් විශේෂිත වුණු ගීතයකට මූලික කරගෙන මේ කතාවට පිවිසෙන්නටයි මේ සූදානම. දැන් අපිට මේ අපේ ඉතිහාසය අධ්‍යයනය කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවානේ. දැන් මට හිතෙන විදිහට එකක් පුළුවන් එහා සම්බන්ධව ලියවිච්ච පතපොත කියවලා පුළුවන්. ඊට පස්සේ අද වෙනකොට මේ ශේෂගත වෙලා තියෙන යම් යම් මේ පුරා විද්‍යාත්මක වස්තුන් වලින් කොටස් වලින් ඕව වගේම පුළුවන්. ඊට පස්සේ වෙනත් සමහර විට ඔය ඉතිහාස කතා තව ටිකක් කියවලා ඒ වගේ ක්‍රමයකිනුත් පුළුවන්. ඉතින් ඔය වගේම මේ මට හිතෙන්නේ මේ ගීත රචනාවලිනුත් ඉතිහාසය අධ්‍යයනය කරන්න පුළුවන් ඉඩ ප්‍රස්තාවක් හදලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් අන්න ඒක මූලික කරගෙන තමයි අද බයිලා ලංකාරයේ සර්ත් එක කතා කරන අදහස් කළේ. මේ සමහර අපි මේක මේට කලිනුත් අවස්ථාවේදී කතා කළා. සමහර ඒවා අපිට මුළු අර පොත්පත් වලින්වත් නටබුන් වලින්වත් මුකෙන්වත් ඉගෙන ගන්න බැරි වෙනද හැබැයි ගීතයකින් ඉගෙන ගන්නවා. මේක හරි ආකර්ශනීය ගීත රචනා කලාවක් නේද? ඇතරසන් මම හිතන්නේ අපේ ගීත රචනා සාහිත්‍යය කලාව නිවැරදිව කවුරු හරි ගවේෂණය කරනවා නම් ඒ ගවේෂණය කරන අයට බොහෝ ඉසව් පිළිබඳ රමණීය අත්දැකීම් සමුදායක් ලබාගත හැකි ආකාරයක් තමයි අපේ ගීත කලාව කියලා කියන්නේ. ඒකට හේතුව ඔබ කිව්වා වගේම අපේ ගේයපද රචකයෝ සහ ගායකයෝ විශේෂයෙන්ම ගායිකාවරු විශේෂයෙන්ම එකම තේමාව තුළ හෝ එකම ධාරාව තුළ කොටු වුණේ නැහැ. ඔවුන් Tamanගේ ගීත මගින් සමාජයට විවිධාකාර වූ අදහස් ලබා දෙන්න උත්සාහ කළා. ඒ උත්සාහ කිරීමේදී ඔවුන් තෝරගත්ත එක ක්ෂේත්‍රයක් තමයි ඉතිහාසය. වෙලාවකට ජාතක පොත ගන්නවා. තව වෙලාවකට ඉතිහාසය ගන්නවා, තව වෙලාවකට ජන කතා ගන්නවා, තව වෙලාවකට නූතන සමාජ ප්‍රශ්න ගන්නවා. මේ වගේ අපිට පේන විවිධ දේවල් ඕන් ගත්තා. හැබැයි මේ වගේ වැදගත්ම සාධකය තමයි ඔවුන් මේව සඳහා කේන්ද්‍ර කරගත්තේ හරිම ලස්සනට ඉතිහාසයේ තිබුණු සංවේදී සහ සුන්දරතයි. හෝ අසංවේදී වෙන්න පුළුවන්. يعني බොහොම නිකන් සංවේදී වන ස්ථාන තමයි මේ සිද්ධි තමයි විශේෂ කරගත්තේ. ඒව අරගෙන විශේෂයෙන්ම තරුණ පරම්පරාවටත් වඩා ඇතැම් විට ළමා පරම්පරාව වුන් දැනුම්වත් කළා. ඒ දැනුම්වත් කිරීම කලේ ගේය කාව්‍ය මගින් මිනිසාගේ ඓතිහාසික අභිමානය නගා සිටුවමි. මොකද මිනිසා කියලා කියන්නේ ඓතිහාසික උරුමයක් සහිත සත්වය. ඒතකොට ඒ ඓතිහාසික උරුමය අපට පුළුවන් නම් කනට ඇහිලා මිනිස්සුන්ගේ හිතේ පළපදියම් කරන්න ජනිත කරන්න ඒක හරිම ලස්සනයි. ඉතින් මට හිතෙනවා අපේ ගේය කාව්‍ය රචකයන් විවිධ ඓතිහාසික සිද්ධි අරගෙන අපිට සමාජගත කළා. ඒ නිසාම සමහර වෙලාවට අපි ඉතිහාස පොත කියෙව්වේ අර ගීතෙන් අහපු කාරණාව ඇත්තද කියලා බලන්න. නේද? ගීතෙන් මෙහෙම එකක් ඇහුවා ඒක ඇත්තද දන්න. මම කියන්නේ ඒ පෙළඹවීමම මොනතරම් ගීතයට අගයක් ලබා දිය යුතු කාරණාවක්ද නේ මට හිතෙනවා. ඔබ වගේම මේ ගීතය කියලා කියන්නේ ඉතින් අපි ඊටාම අපූර්වත්වයක් ගන්න දෙයක් විශේෂයෙන්ම ඓතිහාසික ඥානය දරුවන්ට ලබා දීම සඳහා පැරණි ගීත රචකයන් අරන් තියෙන උත්සාහය අතිශයින්ම ප්‍රශංසනීයයි.
එහෙම වෙනස්ම ආරකින් වෙනස්ම ක්‍රමවේදයකින් මේ විදිහට ගීත තිරණ කරපු ගායක ගායිකාවන් අතර කෙනෙක් තමයි ඇන්ටන් රොඩ්රිගෝ. ඇහැල පොළගේ පුංචි පුතා මදුම බණ්ඩාර යන නාමේ මදුම බණ්ඩාර යන නාමේ ඇන්ටන් රොඩ්රිගෝ පිළිබඳව අපි අපේ පූර්ව වැඩසටහනකදී කතා කළා. ඔහුගේ ගායන ශෛලිය, ඒ වගේම ඔහු මේගේ භාෂාව, ඔහුගේ හඬ මේ වගේ දේවල් ගැන අපි කතා කළා. හැබැයි ඇත්තටම අද බයිලා ලංකාරයත් එක්ක අපිට සවන් දෙන අපිත් එක්ක එකතු වෙන අපේ හිතවතුන්ට ශ්‍රාවකීන්ටත් මම හිතනවා මට අර මං එදා පූර්ව වැඩසටහනේදී කිව්වා වගේම ඇන්ටන් රොඩ්රිගෝ කියලා කියන්නේ අර ගීත ඔහුගේ විශාල ප්‍රමාණයකුත් නැහැ. ගායනා කරපු සීමිත ගීත ප්‍රමාණයක් තියෙන. හැබැයි හැම ගීතයකින්ම අර අපි බොහෝම වෙහෙස වෙලා පන්තියේදී ඉගෙන ගත්ත ඉතිහාස පාඩම විනාඩි 2-3ක් ඇතුළත අපිට ආය මුළු ඉස්කෝලේමත් මතක් කරන ඉතිහාසයේ වගේ විෂය උගන්වපු මැඩම් ලසර්ලත් මතක් කරන ගීත තිරණ කරපු කෙනෙක්. ඉතින් ඔහුගේ ගීතයක් තමයි අද අපි මේ තෝරගන්නේ. ඇන්ටන්ගේ ගීත ගායන ශෛලිය ගැන සගෙන් පොඩි අදහසකුත් අපි අලුත් ශ්‍රාවකින්ටත් දෙන්නත් එක්ක හොඳයි මට. එහෙම පැත්තකට ආවේ. ඇත්තටම මේ අපි පෙර සාකච්ඡා කළා වගේම ඇන්ටන් කියලා කියන්නේ හුදු වේග රිද්ම ගායකයෙකුම නෙවෙයි. ඔහුට ආවේනික ශෛලියක් තිබුණා වගේම ඔහු මේ ගීතයේ මගින් යම්කිසි ආකාරයකට සමාජ මෙහෙවරක් කරන්නත් උත්සාහ කළා. නේ ඒත් එක්කම ඔහු අර මේ ගැඹුරු අර්ථ නිර්මාණය කරන්න උත්සාහ කළේ නැහැ. එහෙම මොකක්ද කළේ නැහැ. ඒ කියන්නේ ඔය අපේ පැරණි ගායක ගායිකාවන්ගේ තියෙන එක ලක්ෂණයක් තමයි ඔන්න ඕක. ඔවුන් ගීතය එක්තරා ආකාරයකට නිවැරදිව අධ්‍යයනය කළා. මම කියන්නේ ගීතය අති සරල කරන්න කියලා. නමුත් අපි දකින්න එකක් තමයි ඒ ගීතය කියලා කියන අහලා රස විඳින එකක් නේ. මේ අසාරස විඳින එක. එතකොට ඊට උචිත විදිහට ශ්‍රාවකයාට මේ පණිවිඩේ යහපත් පණිවිඩේ නිවැරදි අවබෝධ වන ආකාරයට sannivedana කළා. අනිත් පැත්තෙන් අපිට පේනවා ඔය ඇන්ටන්ලා කරපු එක දෙයක් තමයි එක්තරා ආකාරයකට මේ පොඩි කතන්දර කිව්වා ගීතවල නේ. ඒ කතන්දර මාර්ගයෙන් ශ්‍රාවකයාට එහෙම නැත්නම් වැඩිහිටියාට ඒ ඓතිහාසික ප්‍රවෘත්තිය නිවැරදිව ග්‍රහණය කරනවා. තවත් පැත්තකින් මේ ගායක ගායිකාවන් කරපු මේ ඇන්ටන් රොඩ්රිගෝ කරපු අතිශය වැදගත් දේ තමයි අපේ සමාජයෙන් අත්තම්මගේ සහ සීයාගේ වගකීම ගිලිහි යමින් තිබුණේ. ඒ අත්තම්මගේ සහ සීයාගෙන් ගිලිහි යමින් තිබුණු වගකීම අතට අරගෙන දරුවන්ට කතන්දර මගින් අපේ ජාතිකාභිමානය, දේශානුරාගය, ජාතිකත්වය කියන කරුණු කාරණා අවබෝධ කරවන්න උත්සාහ කළේ මොවුන්. ඒ නිසා මට හිතෙනවා ඇන්ටන් රොඩ්රිගෝ කියලා කියන්නේ වෙන වෙන ගීත ගායනා කළේ නැහැ කියලා මම කියන්නේ නැහැ. ඔවුන් සමහර වෙලාවට අපේ අර සම්ප්‍රදායාවා වූ ඓතිහාසික උරුමය මිනිසුන් අතින් ගිලිහි යන වකවානුවක ඒක නවතවතාවක් කරලියට ගෙනල්ලා ප්‍රසිද්ධ වේදිකාවෙ ඉඳගෙන මිනිස්සුන්ට කතන්දර කියලා දරුවන්ට කතන්දර කියලා අපේ සමාජය පිළිබඳ ඉතිහාසය පිළිබඳ හරිම අපූර්ව අවබෝධයක් ලබා දෙන්න උත්සාහයක් ගත දෙන්න අපි ඇත්තටම ඒක අගය කරන්න ඕන. මොකද හේතුව ඒක තමයි මේ බයිලවල තියෙන වේග රිද්ම ගායනාවල තියෙන නොපෙනෙන යහපත් සොඳුරු දර්ශනය. ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අනය පතුරලා අම්මා සමග දරු තුන්දෙනෙකුට මරණය හිමි කළා. සිනාවෙලා අම්මා ළඟට ආමතුම වීරයා මැරෙනා සැටි මම පෙන්නන්නම් අයියන්ඩිය කියා. මම අයියන්ඩිය කියා. සිංහල ඉතිහාස පොතේ සංගපුරින් ලියවුණා. ඇහැලේපොළ මහාධිකාරම්තුමාගේ කතා ප්‍රවෘත්ති. එහෙම නැත්නම් ඇහැලේපොළ කුමාරිහාමි, මද්දුම බණ්ඩාර. මෙන්න මේ චරිත ඔක්කොම එකට එකතු කරලා වෙලා ඇන්ටන් රොඩ්රිගෝ අපිට ගීතයක් තිරණ කරනවා. මේක ඉතිහාසයේ කලඹවපු ඒ ඉතිහාස කියවන වාරයක් පාසා මහා
සංවේදී වන සංවේගයට පත්වෙන සිදුවීමක්. බොහොම ශෝකජනක ප්‍රවෘත්තියක් ඔහු මේ ගීතය තුළින් අපට කියනවා. ඇහැලේ පොළගේ පුංචි පුතා. ලංකා ඉතිහාසයේ ජනප්‍රවාදවල සහ ඓතිහාසික පුරාවෘත්තවලත් අතිශය සංවේදිතම සිද්ධියක් ලෙස තමයි අපි මේ ඇහැලේපොළ කුමාරිහාමිගේ සිද්ධිය සලකන්නේ. 1798 ඉඳලා 1715 වෙනකන් ලංකාවේ කන්ද උඩ රට රජ කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ. ඉතින් මේ ශ්‍රී වික්‍රම රාජසිංහලගේ රාජ පරම්පරාවට අපේ උඩරට සිංහලයාගේ ලොකු කැමැත්තක් තිබ්බේ නෑ මේ නායක්කාර වංශිකයන්ගේ ප්‍රශ්නෙත් එක්ක. නිසා ඔවුන්ට මේ රජකම නැවත වතාවක් නියම හෙළ සම්ප්‍රදායට සිංහල සම්ප්‍රදායට සිංහල රජ කෙනෙකුට ලබා දෙන උවමනාව තිබුණා. ඉතින් ඇහැලේපොළ නිලමේ වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් පෙරමුණට ආවේ මෙන්න මේ අපේක්ෂාව ඉෂ්ට කර ගන්න. යම් කිසි ආකාරයකට මේ తত্ত্বය අවබෝධ කරගත්ත හෝ ඒ පිළිබඳව වෙනස් මානයකින් බැලුව ශ්‍රී වික්‍රම රාජසිංහ කල්පනා කළා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව කල්පනා කළා මේ ඇහැලේපොළ නිලමේ රාජ්‍යයට එරෙහිව කැරලි ගසනවා. ඒ නිසා ඔහු අල්ල ගන්න බැරුව ගියා සබරගමුවේ එත හිටියේ. ඒ නිසා ඔහුගේ දරුවන්ව සහ බිරිඳව එහෙම නැත්නම් කුමාරිය ඇහැලේපොළ කුමාරියාමිව ඊටම ක්‍රූර විදිහට කුරිරු විදිහට මරණයට පත් කළා. මේ මරණය සම්බන්ධව සහ මේ සම්බන්ධ ලොකු කතාවක් අපේ ඉතිහාසයේ තියෙනවා. ඔය සම්බන්ධව ලියනවා ඇහැලේපොළ හටන කියලා පොඩි කවි පොතක්. ඔය කවි පොතේ ඇහැලේපොළ කුමාරිහාමි රජුවන්ට කියනවා මේ අනේ අපිව ඝාතනය කරන්න එපා. මට හිතෙන්නේ සමාන අපේ මිනිස්සු මේ සිද්ධියට මොනතරම් සංවේදී වුණාද කියන කාරණාව. ඒ සංවේදී වුණු සිද්ධිය හරිම ලස්සනට ජනකවියෙක් කවියට නගනවා. අහස පොළව මේ තිලිහන් කාලෙට මතු බුදු වෙන හා මුදුරුවනේ මමවත් මගේ දරු කලවර දක් නැත අහණ්ඩවත් හා මුදුරුවනේ. මමවත් මගේ දරුත් වරද්දක් කළේ නෑනේ. වරද කළේ අපේ මහනිල මේවද අසණ්ඩවත් හා මුදුරුවනේ. දරුව කොටන්න කියලා කිව්වහම දරුව මරන්න කියලා කිව්වහම මොන අම්මවත් කැමති වෙන්නේ නැහැ. දලදා නාමෙට පිනට අරිනවද මතු බුදු වෙන හාමුදුරුවනේ. කාටද මේ කියන්නේ? රජුරවන්ට. රාජසිංහ රජුරවන්ට. දලදා නාමෙට පිනට අරින දලදා හාමුදුරුව ගැන හිතලා හරි අපිට ජීවිත දාණය දෙන්න බැරිද? මගේ පුතාලා දෙන්නටයි දූ කුමාරියටයි. හැබැයි රජුරුවන්ගේ හිත උණු වෙන්නේ නැහැ. ඒ ඛේද වාචකයක් මේ ජනකවිය කියනවා මොල්ලී ගොඩ ඒ මහනිල මේ සිට ගතු සතරක් එහි පවසාලා. හැමදාම අපි රාජ්‍ය විනාශ කරගත්තේ කේලම් වලින්. අනුන්ගේ වචන අහලා, අනුන්ගේ බස් අහලා, අනුන්ගේ බොරුවර රැවටිලා කිසිම විචාරපූර්වක භාවයකින් තොරව ඔහේ යන්නම් වාලේ ගිහිල්ලා තමයි අපි ඉතිහාසෙ පුරාම අපේ රාජ්‍ය විනාශ කරගත්තේ. ඒක සා අඩු වැඩි වශයෙන් වර්තමානයේත් එහෙමම තමයි. අදත් ඒකම තමයි වෙලා තියෙන්නේ. අපිට පේන දෙයක් තමයි අද වුණත් අපි දකිනවා අපි ඊටාම ලස්සනට සුන්දර බොරුවලට ආකර්ෂණය වෙලා සමහර වෙලාවට අනාගත පරම්පරාවත් බරපතල ගැටලුකාරී තත්ත්වයකට පරිවර්තන කරන යුගයකට අපිට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ කියනවා මොල්ලී ගොඩ ඒ මහනිල මේ සිට ගතු සතරක් එහි පවසාලා සතර වීදියෙන් වංගෙඩි හතරක් මෝල් හතරකුත් ගෙන්වාලා. ඇහැලේ පොළ යන ඇහැල ගහක්වත් හෙට උදයේ නොතබමි කියලා. දැන් ඔය සමහර දේශපාලඥයන්ට තියෙනවනේ අපේ රටේ සමහර දේශපාලඥයන්ගේ නම හෙන්න බෑනේ. නේ නම හෙන්නව බෑ. අපි තේරුම් ගන්න ඕන සමන් කවුද කින්ද මන්ද අදාළ නෑ. රටට ජාතියට සේවයක් කළා නම් කොන්දේසි විරහිතව අගය කරන්න ඕන. ඒක අපිට අදාළ නෑ. අපේ රටට ජාතියට සේවයක් කරන මිනිස්සු කවුද කියන එක නෙමෙයි අපි අගය කරන්න ඕන නේ. අපිට ඉතිහාසෙත් මේක උගන්වනවා. දැන් මෙතන කියනවා ඇහැලේ පොළ යන ඇහැල ගහක්වත් හෙට උදයේ නොතපමි කියලා වැල්බෝ දිය ළඟ මෝල තබාලා මැකී නොයන්නට සාදාලා. ඔය හිතන්න වැල්බෝදී අපි තාම තියෙනවා.
මේ ඉතිහාස කතා ප්‍රවෘත්තිය ඛේදනීය තත්ත්වය ඛේදනීය පුවත ඔබට උනත් පොඩි කම්පනයක් ඇති වෙනවා මේක මේ අහනකොට මේ මෙන්න මේ පුවත තමයි ඇන්ඩ්‍රෝ රොඩ්රිගෝ මේ ගීතේ සඳහා පාදක කරගත්තා. සිංහල ඉතිහාස පොතේ සංගපුරෙන් ලියවුණා එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑනිට නැති වුණා ලක්මෑනිට නැති වුණා සිංහලයට නැති වුණා ලක්මෑනිට නැති වුණා. සිංහල ඉතිහාස පොතේ රන්නකුරෙන් ලියවුණා එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑනිට නැත. මේක මේ පොඩි දරුවන්ට බව හරි ඉක්මනට මතක හිටින පාඩම් හිටින ගීතයක් බවට පත් වුණා නේද? ඒ පාඩම් හිටින ගීතයක් බවට පත් වෙන බලව ප්‍රධාන හේතුව අපි හැමෝගෙම පොඩි කාලේ වීරයෙක් තමයි මන්දු බණ්ඩාර. එක දෙක මේ ගීතේ හරීම සරල භාෂාවක් තියෙනවා. හරීම සරල ඕනෑම දරුවෙකුට තේරෙන බොහොම නිකන් මේ සුගායනීය භාෂා රටාවක් තමයි මේ ගේයකාවේ තුල තියෙන්නේ. අනිත් එක මේක ඔහු කියන්නේ තාරඹේ පොඩ ඇදලා මං හිතන්නේ. ඔව්. නේ මුල උච්ච ස්වරයෙන් අරගෙන ඊට පස්සේ පොඩි අපිව එතෙන්ට ගන්නවා. ඒ කියන්නේ ඒ ගීතයට ගන්නවා අපිව. අරගෙන තමයි කියන්නේ මේ මට මතකයි මේක නේ ඇහැලේ පොළගේ පුංචි පුතා මද්දුව බණ්ඩාර නාමී කියලා උච්ච ස්වරයෙන් මුලින්ම කොටස ටික කියනවා. ඔව්. අර මද්දුව බණ්ඩාර නාමී කියලා තමයි පටන් ගන්න. ඒතර මේ විශේෂයෙන්ම මේ දරුවෝ කියන අයට සමන් අපේ සමාජය විතරක් නෙමෙයි කොයි සමාජයේත් පුදුමාකාර ආකර්ෂණයක් තියෙනවා. ඒතර මෙතන මතු කරලා පෙන්නන්නේ අපේ රටේ ජීවත් වුණු සිංහල කුඩා දරුවන්ගේ චිත්තසංතානය තුල පවා පැවතියා වූ ජාතිකාභිමානය සහ වීරත්වය. මේක වෙන වෙන කෝණ වලින් ඕනකට විග්‍රහ කරන්න පුළුවන්. මේක අතිශෝක්තිය කියලා කට කියන්න පුළුවන්. නමුත් අපිට පේනවා මේ කතාවෙන් මතු කරන්න හදන එක මද්දුව බණ්ඩාර වීරයෙක් උනේ අන්න ඒ තත්ත්වය නිසා. ඔහු අයියා බයලා යනකොට මෙයා කිසිම බයක් නැතුව ඇවිල්ලා දංගෙඩට හිස තිබ්බා කියලා තමයි අපේ ජනප්‍රවාදවල සහ ඉතිහාසයේ සටහන් වෙලා තියෙන්නේ. එතකොට ඒ ඛේදනීය සිද්ධිය තමයි පාදක කරගන්නේ. ඔහු ඊටම ලස්සනට කියන සිංහල ඉතිහාස පොතේ රන්නකුරෙන් ලියවුණා. ඒ කියන්නේ කවදාවත් මැකී නොයන විදිහට ලියවුණා. ඊටම සෝචනීය සිද්ධිය මොකද්ද? සෝචනීය තමයි එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑනිට නැති වුණා. ඒ කියන්නේ කවියා එහෙම නැත්නම් ගේයපදචිකා කියනවා එඩිතර පුංචි පුතෙක් වීරත්වයේ පෙන්වන්න ගිහිල්ලා වුණා නැති වුණානේ අපිට. ඔහු ලොකු මහත් වෙලා වීරයෙක් වුණා නම් කොහොමද? නේ? පොඩි කාලේ වුණා ඒක මේක එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑනිට නැති වුණා. බෝගම්බර නුවර බිමේ හැම වැලි කැටයක් පවා ආඩම්බර කඳුළු වලින් අපේ ශෝකය නිවනවා. ඒතර බෝගම්බරදී මේ බෝගම්බර වැවේ ගිල්ලා මරුවා කියලා අපි සලකන්නේ. එතකොට මේ බෝගම්බර වැවේ ගිල්වා මරපු මේ කුමාරිකාව සහ ඒ සියලු දේවල් වෙච්ච ඛේදනීය තත්ත්වයට බලාගෙන හිටපු මේ බෝගම්බර වැව හැම වැලි කැටයක්ම ආඩම්බරත්වයට පත් වෙලා තියෙනවා. ඇයි අපේ ජාතිය වෙනුවෙන්, අපේ දේශය වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් පොඩි එකෙක් ඓතිහාසික උරුමය ප්‍රදර්ශනය කරමින් ජීවිතේ දීම ගැන. ඒ කියන්නේ මේ ඔය වීරත්වයේ කියන එක හරි අපූර්ව දෙයක් මේ මොකද ඇත්තට මටත් හිතෙනවා ඉතිහාසයේ ඉඳලම අපේ දෙමව්පියෝ අපිව නිර්මාණය කළා ඒ විදිහට. ඒ කියන්නේ මේ අපි බොහොම මේ හොඳ වීරත්වයක් තියෙන පිරිසක්. අද වෙලා තියෙන සම්පූර්ණම අපි හූනටත් බය, කරපොත්තටත් බය, මේ තාත්තා වැඩ ඇරලා එනකන් මොනවා හරි මේ කුප්පියක් අරගෙන එනකන් අම්මලා කිරි අම්මලා ඔක්කොම මේ සවුඩ නැගගෙන ඉන්නවා මේ බේරෙද්දී. එහෙව් අය එක්ක අපිට මං හිතන්නේ මේ රටක් ජාතියක් මේ දියුණු කරන්න පුළුවන් මේ කියලා. මම කියන්නේ වීරත්වය වැරදියට භාවිත කරන්න උත්සාහ කළේ නැහැ. අන්න ඒ වීරතරම ලස්සන නිර්මාණය කළා. මේ එන්නේ එවන් වීරයෙක් පිළිබඳ කතාවක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අනය පතුරලා අම්මා සමග දරු 3 දෙනෙකුට මරණය හිමි කළා. අම්මලා සහ දරුවෝ මරීම කියන කාරණාව අපේ සමාජයේ කවදාවත් ඉවසන එකක් නෙවෙයි. මේ ඉතිහාස කේදවචක නිරූපණය කරන්නේ hina වෙලා අම්මා ළඟට ආ මද්දුම වීරයා මැරෙනා සැටි මම පෙන්නන්නම් අයියන්ඩියේ කියා. ඒ කියන්නේ මෙතන කතාවේ එන්නේ සමන් මේ අයියා මරන්න හදනකොට අයියා බයේ දුවනවා. දුවනකොට තමයි මල්ලි එන්නේ බියනවන්න අයියන්ඩි මැරෙනා සැටි මම පෙන්වමි කියලා.
එයා ඉදිරිපත් වෙනවා. එතකොට මේ අපූර්ව වීරය ගැන කියන්නේ ඒක මේ කියන්නේ අවසානයේ ඔහු පරාගලගෙන සිනා වෙලා අම්මා ළඟට මද්දුම වීරයා මැරෙනා සැටි මම පෙන්වන්නම් අය. අන්න ඒක තමයි වීරත්වය. හැබැයි ඉතින් අපි තේරුම් ගන්න ඕන ඔහු මරණයට බය වෙච්ච පුද්ගලයෙක් දරුවෙක් නෙමෙයි. ඒකෙන් තමයි ජනකවියා සහ අපේ මිනිස්සු මතු කරන්න උත්සාහ කළේ මොකද්ද? මෙන්න මේ වීරත්වය. සමහර වෙලාවට ළමා ගතිය නිසා මොහුට ඒක මේ වීරත්වය ආවා දන්නේ නැහැ. හැබැයි ඉතින් සමහරලාට Tamanට හානියක් කරන මිනිස්සු පැනලා දුවන එක කරන්නේ. නමුත් අපිට පේනවා මද්දුම බණ්ඩාර එහෙම කරන විශේෂයෙන් මේ කතාව හරහා ජනතාවට sannivedanaya කළේ අපේ අර ජාතිකත්වයේ මිනිස්සු තුල තිබුණා සිංහල මිනිස්සු තුල තිබුණා වූ උදාර ලීලාව. ඒක අපි කොහෙවත් කතා කරන්න සමන් මේ බය වෙන්න ලැජ්ජ වෙන්න ඕන කරන කාරණාවක් නෙවෙයි. යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා මරණයට බය වී අයියා අම්මා ළඟට පැන ගියා. ඒ රජාගේ කූර ගතිය වීරලෙයින් පෙන්නලා මත්තුම බණ්ඩාරගේ ඉස කඩු පාරින් වෙන් කළා. කඩු පාරින් වෙන් කළා. සිංහල ඉතිහාස පොතේ රංගපුරේ ලියවුණා. යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා මරණයට බය වී අයියා අම්මා ළඟට පැන ගියා. පව්විති. නේ කවුරුත් මරණයට බයයිනේ. අනික බලන්න මවලා පෙන්වන කතුවරයා නේ මොකද කවියා මොකද? ඒ මවන චිත්‍ර රූප ටික නේද අපිට කොච්චර එහෙනයි. යකඩ කඩුව අතට අරන් එන රුදු ගහලයා නේ අර නිර්මාණකරුවගේ තියෙන විරෝධත්වයක් පේනවා. මේ රුදු ගහලයා නේ ඒ රජාගේ ක්‍රූර ගතිය වීරලෙයින් පෙන්නලා මද්දුම බණ්ඩාරගේ හිස කඩු පහරින් වෙන් කළා. ඒ රජාගේ ක්‍රූර ගතිය වීරලෙයින් පෙළ මේක හරියට තේරුම් ගන්න ඕන. මොකක්ද ඒ කියන්නේ? ක්‍රූර ගතිය කාගේද? ශ්‍රී වික්‍රම රාජසිංහ. වීරලෙයින් පෙන්වුවේ කවුද? මද්දුම බණ්ඩාර. බාඩුකොට ලස්සන වෙනස් කළාද කියන එක. ඒ රජාගේ කුරිරු රජෙකුගේ ක්‍රූරත්වය අපේ සිංහල දරුවෙක් මොකෙන් පෙන්වුවද? තමගේ වීර ලේවලින් තමයි වන්දි ගෙව්වේ. ඒක තමයි නිරූපණය කළේ. මේ ඔබට මට මේක අහනකොට මම හිතන්නේ මේ අපේ නිය ඇඟ කිලිපොලායන ගතියක්. අපිට ඉතිහාසයේ මේක සිද්ධ වෙච්ච ආකාරය ප්‍රබල කම්පනයක් ඇති වෙන සිද්ධියක්. මද්දෝ බණ්ඩාරගේ හිස කඩු පහරින් වෙන් කළා. ඊට පස්සේ තමයි ඛේදනීයම තත්ත්වය. මද්දෝ බණ්ඩාරගේ පොඩි පුංචි නංගි දෙස බලා වංගෙඩියට දා කොටන්න ඒ රචින්දාන කළා. ඒ රජුරෝ වංගෙඩියට දාලා කොටන්න අරලා උතන තමයි අපේ කුමාරයාමිට බරපතල ඛේදවාචකෙට මූණ දෙන්න සිදුනේ සිහිනතු යනවා. එහෙම හිතත් එහෙම නැතත් ඉතිහාසෙම නෑ අනේ පියාගේ නම රැක ගන්නට පුංචි පුතෙක් බිලි වුණේ. ඒ කියන්නේ තාත්තගේ නාමය ආරක්ෂා කර ගැනීම සඳහා දරුවෙක් බිලි වුණා. මෙන්න මේ ඓතිහාසික ප්‍රවෘත්තිය අපිට අදත් පේනවා අපේ සිංහල බෞද්ධ ජනතාවට යම්කිසි ආකාරයකට බරපතල තර්ජනයක් තමයි. එදා මද්දු බණ්ඩාරලා දැන හෝ නොදැන මේකට වන්දි ගෙව්වා. අද අපිට කොයි විදිහට වන්දි ගෙවන්න වේද කියලා කාටවත් කියන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන කරන කාරණා. අනිත් එක මේ ගීතයට පාදක වෙන්නේ අපි ගීත ගැන කතා කරලා ගීතයට පාදක වෙන්නේ එක්තරා ආකාරයකට බොහොම මේ සෝචනීය ඛේදනීය සිද්ධියක්. හැබැයි සපන් මම එකක් කියන්න ඕන. ඒ සෝචනීය ඛේදනීය සිද්ධිය ප්‍රස්තුතේ දිහා බලාගෙන තනුව හදපු බවක් පේන්නේ. මේ වේගරිද්ම තනුවක් නේ තියෙන්නේ. නේද? වේගරිද්ම තනුවක් සහ වේගරිද්ම භාෂාවක් එක්ක අර තනුවෙන් මට හිතෙන්නේ නැහැ අර කියන කතාවේ ස්වරූපේ හැමම ඉස්මතු වෙනවා කියලා. ඒක බයිලවල තියෙන එක සාධකයක් කියලා මම හිතනවා. ඒ කියන්නේ දුකක් වුණත් කියන්නේ සතුටු තනුවකින් තමයි. මේ ඉතිහාස කතාව තමයි අද අපි බයිලා ලංකාරයට එක් කරගත්තේ. මෙවැනි ගීත වලින් සමන්විත වුණු බයිලා ලංකාරයේ වැඩසටහනේ අපේ අරමුණ බවට පත් වෙන්නේ කාලය විසින් විවිධ හේතුන් නිසා අපෙන් ඈත් කරලා දාන මේ වගේ නිර්මාණ නැවත වතාවක් මේ සමාජයට ආපහු ගෙන්න ගන්න එක. ඉතින් අද එයයි බයිලා ලංකාරයෙන් අපි ඔබට රැගෙන ආවේ. ඇහැල පොළගේ පුංචි පුතා මද්දුම බණ්ඩාර යන නාමේ මද්දුම බණ්ඩාර යන නාමේ සිංහල ඉතිහාස පොතේ
එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑනිට නැති වුණා. ඕගම්බර නුවර බිමේ හැම වැලි කැටයක් පවා ආඩම්බර කඳුළු වලින් අප ශෝකය නිවෙනවා. සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා. වික්‍රම රාජසිංහ රාජ අනය පතුරලා අම්මා සමග දරු තුන්දෙනෙකුට මරණය හිමි කළා. සිනා වෙලා අම්මා ළඟට ආමතුම වීරයා මැරෙනා සැටි මම පෙන්නන්නම් අයියන්ඩිය කියා. මම අයියන්ඩිය කියා. සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා. යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා මරණයට බය වී අයියා අම්මා ළඟට පැන ගියා. ඒ රජාගේ කූර ගතිය වීරලෙයින් පෙන්නලා මත්තුම බණ්ඩාරගේ ඉස කඩු පාරින් වෙන් කළා. කඩු පාරින් වෙන් කළා. සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා. මත්තුම බණ්ඩාරගේ පොඩි පුංචි නංගි දෙස බලා වංගෙඩියක දාකොටන්ඩ ඒ රජින්දා අනකලා. මහිතක් ඒම නැතත් ඉතිහාසෙම නෑ අනේ පියාගේ නම රැක ගන්නට පුංචි පුතෙක් බිලි වුණේ. පුංචි පුතෙක් බිලි වුණේ. සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා. එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑනිට නැති වුණා. ලක්මෑනිට නැති වුණා. සිංහලයට නැති වුණා.